ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ ජනකතා ආශ්‍රයෙන් ටිකක් වෙනස් කරපු ලස්සන කතා සාරයක්. ඉතින් මේක ඊටාම ලස්සන ගම්මානයක්. මේ ගම්මානේ ලස්සන පවුල් කිහිපයක් පදිංචි වුණා. බොහෝ වෙනත් ජාතීන් මේ ගම්මානේ වාසය කරා. ඕනි තම සමගින් මෙහි වාසය කරුවා. ඉතින් මෙයාලගේ දෙමව්පියෝ කෘෂි කර්මාන්තේ හෙවත් ගොවිතැන තමයි ගොඩක් අය කරේ. ඉතින් යාලා දිවා කාලයේදී ගොවිතැන රස්සාවට පිටව ගියා. බොහෝ වෙලාවට ගෙදර ඉතුරු වුණේ දරුව පමණයි. ඉතින් යාලා රස්සාවට කරන්න ගියාම මේ යාළුවෝ දෙන්න ඉතුරු වුණා. අපි මේ දෙන්නට මේ ළමයි දෙන්නට කියමු සාමා සහ අමර ලෙස. ඉතින් මේ සාමා අමර කියන මේ ළමයි දෙන්න පවුල් දෙකක ළමයි දෙන්නෙක් තමයි මේ ගම්මානයට කිට්ටුව ලස්සන මහා ගණවනාන්තරයක් තිබුණා. ඉතින් මේ දෙමව්පියෝ මේයට කියලා තිබුණා කවදාවත් අපට කියන්නේ නැතුව මේ ගම්මානයට පිට හෝ වෙනත් යම් තැනක යන්න එපා කොහෙවත් යන්න එපා කියලා. ඊට හේතුව මේ ගම්මානයේ මහා ගණවනාන්තරේ කොටි සහ වලස්සු සිටින බව දෙමව්පියන් මේ දරුවන් දැනුවත් කර තිබුණා. ඉතින් මෙක්තරා දිනයක මවුන් කෘෂි කර්මාන්තයවත්ලා ගොවිතැන කරමින් සිටියේ. ඉතින් යාලා ගොවියෝ හින්දා ගොවිතැන ගියාම ගෙදර කවුරුත් ඉන්නේ නැති හින්දා යන්න එපා. යනවා නම් කවුරු හෝ එක්ක යන්න. ඔව් ඒක නම් ඇත්ත. ඉතින් අපේ අම්මලා කවදාවත් කරගෙන යයිද දන්නේ නැහැ. අපි දෙන තනියම ඉන්න පායේ අපි අද යමු. ඔන්න මේ දෙන්න අද කිකුරු වුණා. මේ දෙන්න එක පහින් යමු අපි මේ කැලෑව බලන්න ගිහලා ඉක්මනින් ආපහු එමු කියලා ඔන්න මේ ඝන කැලෑවට යන්න පිටත් වුණා. එම ලස්සන මහා විශාල කැලයක් මැදින් මෙයාලා හරි සතුටින් ගමන් කරා. ඈතින් ඈතට යනකොට මේ ඝන කැලේ මැදින් ඉරියව මහා විශාල අඹ ගහක් දෙකින්ට ලැබුණා. ෂා අපි අඹ කඩාගෙන කමු. මේ තියෙන අපි මේ ගසින් කඩාගෙන හොඳට කාලා ගෙදර ගෙනියන්න තඹ ටිකක් දාංග මුටියද මේ දෙන්න හොඳින් අඹ අනුභව කරන්න පටන් ගත්තා. අඹ අනුභව කරන්න පටන් ගත්තා. ඒ අතරතුර වනාන්තරෙන් යම් ශබ්දයක් ඇහෙන්න ගත්තා. මුඛයක් නේක්වත් නෙවෙයි. මේ මහා කැලේ ඉන්න අර මහා ලොකු වලහා. කැලේ ඉන්න අර මහා ලොකු වලහා. මේ වනාන්තරේ ඉන්න මහා ලොකු වලහෙක් මවුන් අතරට එනවා. මවුන් ළඟට එනකම්ම දැක්කේ නැහැ. එක පාරටම කලබල වුණු ගැහණු ළමයා ඉක්මනින් අතර තිබුණු ගහකට නැගගත්තා. වත් කරනවා ඇරෙන්න වෙන දෙයක් මට කරන්න තිබුණේ. එකපාරටම බිම බැද වැටුණා. මේ ළමයා කිසිම සද්දයක් හරි බුවක් නැතුව කලන්තේ දාලා මැරිලා වැටුණා වගේ හිටියා. ඔයාලා දන්නෝ ඕනෙම සතෙක් දඩේමට ඕනෙම සතෙක් කෙනෙකුට ඒ සතාගේ චලනයක් දකින්නේ නැත්තම් ඒ දඩේ මත හරින ගතියක් සතුන්ගේ තියෙනවා. ඉතින් හරියට කලබල වුණු ඒ ගැහණු ළමයා බිමට පැමිණිලා මොනවද වාට වලහ කිට්ටු වෙලා කිව්වේ කියලා කිව්වා. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ දෙන්නම එකතු වෙලා කරන්න තිබුණු වැඩක් උනාරට කතාවේ හැටියට නම් මේ වලහා කිව්වේ හදිස්සියේ පිහිටට නැති යාළුවන්ගේ නැති වැඩක් නැති බව කිව්වේ කියලා අර ගැහණු ළමයාට කියන හිතයි. මෙහෙම කියන සිදුවනේ අය හිතාගත්තා හදිස්සි කරදරයක් වෙලාව තමාගෙන මම නොසිතී හැකි පමණින් අන් අය ගැන සිටිය යුතු බව සිතා අය ඔහුගෙන් සමාවෙල්ලා මින්පසුම වෙන වැරද්දක් සිදු නොවන කියලා ඔහුට පැවසුවා. ඉන්පසු ඒ දෙදෙනා ඊතා සුහද ලෙස මේ සිදුවනේමන් පස්සේ අය කිසි දිනක දෙමව්පියන්ගේ වටිනා උපදේශ කිසිදාක නොපිළිගෙන ඉන්න නැතුව අපි දෙමව්පියන්ගේ උපදේශ හරියට පිළිපැද්දනම් අපිට මෙවැනි විපත්තිකට මුහුණ පාන නොවන බව දෙදෙනාම හොඳ පාඩමක් හැටියට ඉගෙන ගත්තා. ඉතින් මේ දෙන්න බොහොම පරිස්සමට ගෙදර එන්නට හැකියාව ලැබුණා. ඉතින් නංගි මල්ලි ඔයාලට කියන්න තියෙන එකම කාරණාව තමයි මේ කතාවෙන් දෙන හොඳම ආදර්ශය තමයි දෙමව්පියන් දෙන ආදර්ශය නිවැරදිව පිළිපැදිය යුතු බවත් කරදරයක් සිදු වන වෙලාවෙදී තමගේ ප්‍රඥාවෙන් එකම වෙලාවක ගත යුතු හොඳම පියවර ගත යුතු බවත් ඒ වගේම කරදරකදී ආසමාර්ථිකමි නොවි
අන්න අය ගැනත් සොයා බලා හැකි පමණින් පිහිට අන්න අයවත් බේරාගෙන තමත් බේරා ගැනීමේ හැකියාව මනුස්ස වශයෙන් අපට තිබිය යුතු බව මේ පුංචි කතාවෙන් පැහැදිලි කරගන්නවා. තමා පමණක්ම ජීවිතේ බේරා ගැනීම පමණක්ම නොවේ අන්න අය කෙරෙහි යම් කිසි දයානුකම්පාවක් තිබිය යුතු බව මේ පුංචි කතාවෙන් ඔයාලටත් පැහැදිලි වෙනවා. ඉතින් මගේ මේ පුංචි කාටුන් එක බලලා මගේ YouTube නාලිකාව subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලා සැමට සුබ දිනයක් වේවා. ස්තුතියි.